ධනුෂ්ක සම්පත් සිටිනවා කියන්නේ ලේසි පාසු නෑ. ධනුෂ්ක සම්පත් තරග මාලාවට සහ ලකුණු පුරවට සහ ක්‍රීඩාපිටට ඔබින පාරවල් කරන්නට හැකියාව තිබෙන සුවිශේෂී ක්‍රීඩකයෙක් දාමර ප්‍රාලෝණී හිතවතුනි. තාමත් අතිවිශාල ප්‍රේක්ෂකයන් රාත්‍රී තරග මාලාවක් සැරපෝ වාර්තාව සියබලා ගස්කොටුව දාමර ප්‍රාලෝණී හිතවතුනි. ඒකයි කිසිදු විවාදයක් නෑ දාමර ප්‍රාලෝණී හිතවතුනි. Antara Shiba desend Dhanushka Sampat දාමර ප්‍රාලෝණී හිතවතුනි. අවසන් පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට සාලිතු අකලංක කැඳවන අවසන් පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට අප විචාරය කරන අන්තිමේ පන්දු යවන්නට ගොස් නැවත තම අත්යට පැමිණෙනවා. ආලියල කැරබියස්ක තරග මාලාවට දැඩි තාරා නිපාතික වර්ෂා පන්දුනේ පන්දුකේට ඕමාගම එක්සන්තේ ජයගත් ලකන කාලෙකට රොයිව පන්දු ලකන ඩීප් ස්පාලේ කුසී ලකුණු 6යි කාලිදු සෑයන අසරණ වෙන ආකාරයක් දැන් දක්වන්න ලැබෙනවා. දැන් නාට්‍යයක් යවන්න අමාරුයි කියලා මා විශ්වාස කරනවා. දක්ෂිණේ කියන තරම් නියතමානී වීර්යය විශ්වාස කරන පාරක් ලකන පන්දු ආදී යනවා. ෂොට් නෙක්ස් ඩීප් ස්පාලේ කුසී ලකුණු 4 අභියෝගයේ දැසල් කරන ආකාරයක් දක්වන්න ලැබෙනවා. ධනුෂ්ක සම්පත් බ්‍යාංක 28 ශ්‍රී ලංකාවේ භයානක මහංකියා මානේ කියන දේ නුදුරු අනාගතේ මල්පල ගන්නට පුළුවන්. ඒ වර පාරේ ලකන ලොට්ටඩාන්රයි පාරේ ලකුණු 6යි දැන් සියලු දිනා සීරුවෙන් සිදුවා දැක්කද ඔබට බලන්න කඩුව රකින්න දීපිටික සියලු දිනා දැක්කද බලා සිටිනවා. මේ කුමකින් කුමක් සිදු වෙනවද කියා ලකුණු 19ක් ලකුණු සංඛ්‍යාවක් දාමර ප්‍රාලෝණී හිතවතුනි. කාලිදු දැන් සෑයන අසරණ කර තිබෙන ආකාරයක් ලැබෙන ධනුෂ්ක සම්පත් මේ පන්දු වාරයේ තුල තනියට ඉනිමා තවත් ලකුණු අවශ්‍යයි. තරගයේ ජය ගන්නට ලකුණු 3ක් පමණයි අවශ්‍ය. ඉවර පාරක් කෙලකන පන්දු ඇති යනවා ලකුණු 4යි. අභියෝගය අතියේ තරගයේ ජය ගන්න පානදුරේ සුප්පත්ෂන් පන්තායමට ප්‍රතිබෝ තරගයක මාවත විවර කරා. ධනුෂ්ක සම්පත් ඒ නිසාම තමයි උපයානක වන්නට පුළුවන්. නමුත් දක්ෂිණ දාමර ප්‍රාලෝණී හිතවතුනි මා විශ්වාස කරන වෙනත් පෙරකෙක් සිටියානා අනුවන පාරවලට යාවි හඩුල්ල පරිත්‍යාග කරාවි කියලා මා විශ්වාස කරනවා. ධනුෂ්ක සම්පත් යන මගේ වචනින් කියනවනම් හොඳ නොලෙජ් එක ක්‍රිකට් පිළිබඳ විශේෂත්වයේ හොඳ මොළයක් දැනට ඔබින ආකාරයට තරගෙට අවතීර්ණ වෙන ක්‍රීඩකයෙක් දාමර ප්‍රාලෝණී හිතවතුනි. ඉතින් ඒ නිසාම තමයි කියන්නේ රජේ කුණ බලක් නෑ. දෙදෙක් දාමර ප්‍රාලෝණී හිතවතුනි. නමුත් සාල පදේ රජු ඇටියට නම් ගන්න පුළුවන් ධනුෂ්ක සම්පත් දාලියල කැරිබියස් කණ්ඩායමට ගෞරවය සහ ප්‍රණාමය පිරිනමනවා.